ප්‍රීතිමත් උදැසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපගේ බයිබලය යෝනා පොත දෙවෙනි පරිච්ඡේදය 7 වෙනි පදය. මා තුල මාගේ ආත්මය ක්ලාන්ත වූ විට මම ස්වාමීන් වහන්සේ සිහි කළෙමි. මාගේ යාඥාව ඔබ වෙතට ඔබගේ ශුද්ධ මාලිගාවට පැමිණියේය. මේ උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනය දෙසට අපේ මුළු කල්පනාවන් යොමු කරන වෙලාවේ අපිට මේ ස්ථානයේ සඳහන් වෙනවා යෝනා කියනා වූ ඒ අනාගත වක්තෘ තමන්ගේ ජීවිතයේ අත්දැක්කා වූ වැදගත් පාඩමක් පිළිබඳව. දැන් මේ යෝනා කියලා කියන්නේ දෙවියන් වහන්සේට සේවය කරපු අනාගත වක්තෘ කෙනෙක්. දෙවියන් වහන්සේගේ හඬ නිතරම ඇසුවා වූ මිනිසෙක්. දැන් අපි දෙවියන් වහන්සේව අදහගෙන අපි උන්වහන්සේ විශ්වාස කරගෙන ජීවත් වෙන විට දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේගේ හඬ ඇහෙන්න සලස්සනවා. දැන් විශේෂයෙන් දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපිට උන්වහන්සේ කතා කරනු ලබනවා. ඒ වගේම දැන් දෙවියන් වහන්සේගේ හඬ මොන විදිහට අපි ඇසුවත් සමහර තැන් අපේ ජීවිතයේ තිබෙනවා අපි දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්නේ නැහැ. අපි අපිට ඕන දේ කරන්නට යනවා. දැන් මේ යෝනට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ ආශාව කුමක්ද කියලා. දැන් යෝනට කියනවා දෙවියන් වහන්සේ නිනිවේට ගිහිල්ලා ඒ නිනිවේ ඉන්න මිනිස්යන්ට දේශනා කරන්න. මොකද ඒ සෙනග බලාපොරොත්තුවක් නැතුව ඒ සෙනගගේ ජීවිතේ විනාශය කියන දේ ළඟා වෙන්නට තිබුණා. ඒතර දෙවියන් වහන්සේ කිව්වා මම ඒ නිනිවේ විනාශ කරන්න ප්‍රථමයෙන් ඔබ ගිහිල්ලා ඒ සෙනගට දේශනා කරන්න. ඔබ ගිහිල්ලා මගේ පණිවිඩය ඒ සෙනගට දෙන්න. හැබැයි යෝනා මොකක්ද කරේ? Taman කැමති උනේ නෑ දෙවියන් වහන්සේ කියපු දෙයට කීකරු වෙන්නට. ඔහුට ඕන දේ කරන්නට පෙළඹුණා. දැන් අපි මොන තරාතිරමක ජීවත් වෙන මිනිස්සෙක් වුණත් අපේ ජීවිතේ බොහෝ අවස්ථාවන් වලදී අපි දෙවියන් වහන්සේට කීකරු වෙන්නේ නැතුව දෙවියන් වහන්සේගේ හඬට අපි ගරු කරන්නේ නැතුව දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අපි පැත්තකට දාලා අපිට ඕන විදිහට අපි ක්‍රියා කරන්නට යනවා. අපිට ඕන විදිහට අපි ජීවත් වෙන්නට යනවා. දැන් අද අපිට පේනවා ගොඩක් අපේ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න, ගොඩක් අපේ ජීවිතේ කලකිරීම ඇති වෙන්න, අධෛර්යය ඇති වෙන්න ප්‍රධානම හේතුව අපි දෙවියන් වහන්සේගේ හඬට අකීකරු වීම. දෙවියන් වහන්සේ කුමක්ද අපිට කියන්නේ? අපි මොන විදිහටද ක්‍රියා කරන්නට උන? මේ හැම දෙයක්ම අපි පැත්තකට දාලා අපේ මානසයට ඕන විදිහට අපේ මානසික ආශාවන් වලට ගැළපෙන විදිහට අපි අපිටම මාර්ග සොයාගෙන අපිට ඕන දේ කරන්නට යනවා. දැන් මේ යෝනත් Tamanට ඕන දේ තමයි කරන්න ගියේ. දෙවියන් වහන්සේට ඕන දේ නෙමෙයි කරන්නට ගියේ. දැන් මේ උදෑසන මොහොතක් ඔබ කල්පනා කරලා බලන්න ඔබට ඕන දේ කරන මිනිස්සෙක්ද? එහෙම නැත්නම් ඔබ මේ සමාජයට ඕන දේ කරන මිනිස්සෙක්ද? එහෙම නැත්නම් අපි දෙවියන් වහන්සේට ඕන දේ ඒ වගේම දෙවියන් වහන්සේ අපට කතා කරන දේ අපි කරන්නා වූ මිනිස්සෙක්ද? අපි දෙවියන් වහන්සේගේ වචනයට කීකරුයිද? අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුල ඇවිදින සෙනගක්ද? අපි අපේ ජීවිත ගැන අපි විමසලා බලන්නට අවශ්‍යයි. මොකද අපි දෙවියන් වහන්සේට අකීකරු වෙන හැමතැනම අපේ ජීවිතයේ තිබෙන්නේ ප්‍රශ්නයක් සහ අධෛර්යයක්. අද ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතේ අධෛර්යයට හේතු වෙලා තිබෙන්නේ දෙවියන් වහන්සේට අකීකරු වීමයි. ප්‍රශ්න වලට හේතු වෙලා තිබෙන්නේ දෙවියන් වහන්සේට අකීකරු වීමයි. අපි දෙවියන් වහන්සේගේ හඬ අහනවට වඩා අපි මනුෂ්‍යයාගේ හඬට මුල් තැන දෙන්නට යනවා. අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම දෙවියන් වහන්සේගේ වචනයේ තිබෙන දේ අපි පැත්තකට දාලා මනුෂ්‍ය පෙළඹීම් එක්ක අපේ මනසට ගැළපෙන ආකාරයට අපි වැඩ කරන්නට යනවා. දැන් මේ යෝනටත් දෙවියන් වහන්සේ කතා කරපු දේ පැත්තකට දාලා ඔහුට ඕන දේ කරන්නට ගියා. අපිට පේන මොකද්ද සිද්ධ වුනේ? ලොකු කැළඹීමකට මුහුණ දුන්නා. ලොකු විනාශයක් අත්දකින්න සිදු වුණා. හැබැයි දෙවියන් වහන්සේගේ කරුණාව නිසා ඔහු අවසාන මොහොතේ තේරුම් අරගත්තා. අවසාන මොහොතේ පසුතැවිලි වුණා. දෙවියන් වහන්සේ නැවතත් ඔහුට කතා කරලා හරි තැනට අරගෙන ආවා.
දැන් දෙවියන් වහන්සේ හැම වෙලාවෙම අපේ ජීවිතවලට කතා කරන දෙවියන් වහන්සේ. ඒ නිසා මේ උදෑසන අපි උන්වහන්සේට කීකරු වෙච්ච සෙනගක් වෙන්න ඕන. අපි දෙවියන් වහන්සේගේ හඬ අසලා ඒ හඬ ක්‍රියාත්මක කරන්නා වූ මනුෂ්‍යයන් බවට අපි අපේ ජීවිත ගොඩනගා ගන්නට ඕන. අපි අපිට ඕන මාර්ගය තුල ජීවත් වෙනවා නම්, අපි අපිට ඕන දේ කරන්නට යනවා නම් අපිට දෙවියන් වහන්සේ ඕන වෙන්නේ නැහැ. අපිට පුළුවන් දෙවියන් වහන්සේ නැතුව මේ දේවල් කරන්න. හැබැයි අපි දෙවියන් වහන්සේ විශ්වාස කරමින් අපි දෙවියන් වහන්සේගෙන් පිහිට ඉල්ලනවා නම්, අපි දෙවියන් වහන්සේව අදාහ ගන්නා වූ මිනිස්සෙක් නම් අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ අපි දේව මඟ පෙන්වීම තුළ දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන මනුෂ්‍යයන් වෙන්න ඕන. මොකද දේව මඟ පෙන්වීම තුළ ඒ වගේම දෙවියන් වහන්සේගේ හඬට කීකරු වීම තුළ තමයි අපේ ජීවිතේ සියලු ආශිර්වාද උන්වහන්සේ හටගන්න සලස්වන්නේ. ඒ නිසා මේ උදෑසන මේ සිතුවිල්ල සමග අපි උන්වහන්සේගේ දෑතට බාර වෙමු. ජීවමාන අතිශුද්ධ දෙවි පියාණනි, අපි ඔබ වහන්සේගේ දෑතට මේ උදෑසන එක එක්කෙනා බාර වෙනවා. ස්වාමිනී, අපේ ජීවිතේ අපි ඔබ වහන්සේගේ කැමැත්ත, ඒ වගේම ඔබ වහන්සේගේ හඬ, ඔබ වහන්සේගේ වචනය පැත්තකට දාලා අපිට ඕන දේ අපි කරන්නා වූ මනුෂ්‍යන්ද ස්වාමිනී, මේ දවසේ අපේ ජීවිත ඔබ වහන්සේ විමසා බලා දැනගත මැනව. අද දවසේ අපිට කතා කළ මැනව අපේ ජීවිත හරි තැනක ගොඩනගා ගන්න. ස්වාමිනී, ඔබ වහන්සේගේ හඬට මුළු ජීවිත යටත් කරන්න අපට ඔබ වහන්සේගේ කරුණාව දුන මැනව. මේ වචනේ අසන හැම කෙනෙකුගේම ජීවිතයට ඔබ අත තබන්න කියලා අපි යාඥා කරනවා. දැන් අපි සියලු දෙනා අද දවසේ ඔබට බාර වෙනවා. ස්වාමිනී, ආශිර්වාද කරමින් අපට මඟ පෙන්වන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.